මාසයක් විතර බෙහෙත්. දැන් ඔයාගේ තත්ත්වය කොහමද? දැන් හොඳටම හොඳයි. හොඳටම හොඳයි. ડોක්ටර් කිව්වා එන්න ඕනෙත් නැහැ කියලා. හරි. දැනෙන සතුට කොහොමද? දැනෙන අදහස සතුට කොහොමද කියලා කියන්නකෝ. සතුට කියලා නෙම කරන්න බෑ. හරි. මානසික ගොඩක් විඳෙවුවා. ඒ කියන්නේ මම අපේ දන්නේ කිසි කෙනෙක්ට මේක තිබුණ නැහැ. කොහෙන් හැදුනද කියන්නවත් මම දන්නේ නැහැ. ඉතින් ඒකින්දර හොඳ කරන්න බෑ කියන තැන ඉන්නකොට මට හරියට විදේව කල්පනා කරගෙන මුළු දවසම මට තමයි හිටියේ. අන්තිමට දැන් හොඳ වුණාට පස්සේ මට ඇත්තටම ડોක්ටර් හොඳ දෙයක් කියනවා කියලා. ඔව් හරි කියන්න. දොස්තර මහත්තයා ගැන විස්තරයක් කියන්නකෝ. ડોක්ටර් හරිම හොඳයි. මේක උපකාරයට ජාති පින්නාටි වෙනවා. දැන් අඬන්නේ සතුටට. වෛද්‍යවරු කිව්වේ මේක හොඳ කරන්න බෑ කියලා. එතකොට මානසිකත්වය කොහොමද ඔයාගේ? මානසිකත්වය නම් බින්දුවට වැටුණා. ඒ කියන්නේ හරියට ඇඬුවා. ඔව්. හරියට කර ගියාගෙන දෙයක් නැතුව හිටියා. ඉතින් ડોක්ටර් කෙනෙක් කිව්වා මේ අමාරුයි හොඳ වෙන්නේ නැහැ මේක ඇතිවෙන බෙහෙත්. හොඳ බෙහෙත් නෑ. එහෙම කිව්වා. ඉතින් ගොඩක් මානසික වැටෙනවා. ඔව්. ගොඩාක් දුක හිතුන අසරණ ගොඩාක් ඉතින් මා ඉදුවයි විතරයි. හරි. සුබ සන්ධ්‍යාවක් මිස්ටර්. පුත්තලම ඉඳලා ආවා කිව්වේ නේද? පුත්තලම දුරයි. දුර ඉඳලම දුරකතර ගෙවාගෙන ආවේ. වයස කීයක් වෙනවද මිස්ටර්? 33. හරි. ටීනියක් කියන අසනීප තමයි තිබුණේ. කොච්චර කාලයක්ද මිස්ටර් අසනීප හැදිලා? මාසයක් විතර හැදිලා. බෙහෙත් ගත්තද කොහෙන් හරි පුත්තට? එහෙම බෙහෙත් ගත්තා. අදුන්නේ සෝයාසුන්නේ ඒක හොඳ කරන්න බෑ කියලා තමයි. ටීනියා කියන අසනීපේ හොඳ කරන්න බෑ කියන මතේ තමයි වෛද්‍යවරු ඉඳලා තියෙන්නේ. එතකොට මේ එයාලා බෙහෙත් දුන්නද ඔයාලට? ඔව් බෙහෙත් දුන්නා. ඒවට එහෙම අඳුනේ නැහැ. ටික ටික රෝගය නිකන් ව්‍යාප්ත වෙනවා කියන එක මට තේරුණා. ඔව්. දෙසරයක් ගියා. ඊට පස්සේ රෝගය කිසිම පාලනයක් වෙන්නේ නැහැ. ව්‍යාප්තය ටික ටික වැඩි වුණා. මේ රෝගය ඇඟට වැඩි වුණා. දැන් වෛද්‍යවරු කිව්වේ මේක හොඳ කරන්න බෑ කියලා. එතකොට මානසිකත්වය කොහොමද ඔයාගේ? මානසිකත්වය නම් බින්දුවට වැටුණා. ඒ කියන්නේ හරියට ඇඬුවා. ඔව්. හරියට කර ගියාගෙන දෙයක් නැතුව හිටියා. ඉතින් ડોක්ටර් කෙනෙක් කිව්වා මේ අමාරුයි හොඳ වෙන්නේ නැහැ මේක ඇතිවෙන බෙහෙත්. හොඳ බෙහෙත් නෑ. එහෙම කිව්වා. ඉතින් ගොඩක් මානසික වැටෙනවා. ඔව්. හරියට හෙව්වා. ඉතින් ඊපස්සේ දැන් ගොඩක් හෙව්වා. දැන් එතකොට ඔයා මේ මෙරි කරලාද? බබාලා ඉන්නවා. බබාලා ඉන්න කෙනෙක් ඔය තත්ත්වයටපත් වුණාම හරිම අපහසුයි. ජීවිතේ නැති කර ගන්න තරම් හිතනවා කියන තත්ත්වෙට ගොඩාක් දුක හිතුන අසරණ ගොඩාක් ඉතින් මා ඉදුවයි විතරයි. ගවුලට එහෙම කවුරුත් නැහැ. ඉතින් අර දුවවත් ළඟට ගත්තේ නැහැ. එයාව තවටත් එයාව ඇතින්ට පන්තියාව ළඟට ගන්නේ නැහැ. එයාට බොහොම කියලා එහෙම හිතනවා. ඒ විදිහට තමයි සර්වි වීඩියෝ එකක් දැක්කේ. හරි. අපේ ආයතනය ගැන දැනගත්තේ කොහොමද? YouTube එකෙන් තමයි දැනගත්තේ. ඊට පස්සේ හෙව්වා. ඉතින් මොකක් හරි ක්‍රමයක් ඇතිනේ කියලා ෆෝන් එකෙන් බලනකොට YouTube එකෙන් අහම්බෙන් වගේ සර්වි වීඩියෝ එකක් දැක්කා. ඊට පස්සේ ඒ ගොඩක් විස්තර බැලුවා. දැන් ඇවිල්ලා තියෙනවා දාලා තියෙන කමෙන්ට් කරුවා. ඒක කොහොමද බලලා ඊට පස්සේ මේකට කතා කරලා තමයි ආවේ. දැන් මෙහෙට ඇවිල්ලා බෙහෙත් අරගෙන සති කීයක් වෙනවද? දැන් මෙහෙට ඇවිල්ලා එකපාරක් සති දෙකක් ගියා. අද තුන්වෙනි දවස් ආවේ. ඒකට මාසයක් විතර බෙහෙත්. දැන් ඔයාගේ තත්ත්වය කොහමද? දැන් හොඳටම හොඳයි. හොඳටම හොඳයි. ડોක්ටර් කිව්වා එන්න ඕනෙත් නැහැ කියලා. හරි. දැනෙන සතුට කොහොමද? දැනෙන අදහස සතුට කොහොමද කියලා කියන්නකෝ. සතුට කියලා නෙම කරන්න බෑ. හරි. මානසික ගොඩක් විඳෙවුවා. ඒ කියන්නේ මම අපේ දන්නේ කිසි කෙනෙක්ට මේක තිබුණ නැහැ. කොහෙන් හැදුනද කියන්නවත් මම දන්නේ නැහැ. ඉතින් ඒකින්දර හොඳ කරන්න බෑ කියන තැන ඉන්නකොට මට හරියට විදේව කල්පනා කරගෙන මුළු දවසම තමයි හිටියේ. අන්තිමට දැන් හොඳ වුණාට පස්සේ මට ඇත්තටම ડોක්ටර් හොඳ දෙයක් කියනවා. ඔව් හරි කියන්න. දොස්තර මහත්තයා ගැන විස්තරයක් කියන්නකෝ. ડોක්ටර් හරිම හොඳයි.
මේ කරපු උපකාරයට ජාති පින්නාති වෙනවා. දැන් අඬන්නේ සතුටට. ඉස්සෙල්ලා ඇඬුවේ දුකට. කර කියා ගන්න දෙයක් නැති හින්දා. දැන් අඬන්නේ සතුටට. සුව වෙලා තියෙනවා මාසයක් වගේ කෙටි කාලෙකින් සුව වෙලා තියෙනවා. ගොඩක් ඇඟේ පැතිරිලා තිබුණා නේද අම්මගේ? ඉකිලිවල අපහසු තැන්වල තිබුණේ. කසනවා කරනවා නේද? රැට නිදා ගන්න නැහැ කියලා කිව්වා. හරි. දැන් හොඳටම හොඳ වෙලා තියෙනවා. අම්මට මොනවා හරි අදහසක් තියනවද? දැන් ඔයා වගේම ඔය ලෙඩෙන් පීඩා විඳින අය ගොඩක් ඉන්නවා. ඒ අයට මොකද්ද දෙන්න තියෙන කියන්න තියනවද මොනවා හරි? කියන්න තියෙන්නේ ડોක්ටර් කියන්නේ ඇත්තටම ඒ රෝගය හොඳට හඳුනගෙන බෙහෙත් කරන්න පුළුවන් මොනවා විදිහේ. ඒ නිසා පසුතැවෙලි පසුවෙලි ඉන්නේ නැතුව ඉක්මනින් මල්ල ડોක්ටර් හම්බෙලා බෙහෙත් කරගෙන මේක සුව කරගන්න කියලා කියන්නේ නැත්නම් මේක එක්කෙනෙක්ගෙන් තව එක්කෙනෙක්ට යනවා එයාගෙන් තව එක්කෙනෙක්ට යනවා මේක හැමතැනම ගියාත් වෙනවා ඒ නිසා රෝගය තියෙන කෙනෙක් ඉන්නවා නම් අනිත් අයට ඒක රෝගය බෝ කරන්නේ නැතුව මෙතෙන්ට ඇවිල්ලා ડોක්ටර් හම්බෙලා බෙහෙත් කරගන්න කියලා තමයි කියන්නේ අනිවාර්යෙන් සුව වෙනවා අත්දැකීමෙන් කියන්නේ විශ්වාසයෙන් කියන්නේ සුව වෙනවා. අම්මට සුව වෙලා තියෙන්නේ. අම්මා දැන් අඬන්නේ සතුටට මේ දුකට නෙමෙයි. ඉස්සෙල්ලා නම් දුකට ඇඬුවා කියලා කිව්වා. ජීවිතේ නැති කරගන්න ගියා කියලා කිව්වා. තාම වෙලා හිටියේ. ඔව්. හරි අපේ ආයතනය ගැනත් මොන හරි කියන්නකෝ එහෙනම්. ආයතනයේ ගොඩක් හොඳයි. කාර්ය මණ්ඩලයත් ගොඩක් හොඳයි. මම දැක්ක ලොකුම දේ තමයි හරි පිළිවෙලයි මෙතන වැඩ කරනවා. يعني වෙන පුද්ගලික ආයතන වල මම මෙච්චර පිළිවෙලක් දැකලා නැහැ. ඒ පිළිවෙලයි කිසිම දෙයක් වරදින්නේ නැහැ. ඒගොල්ලෝ හරි ඒගොල්ලන්ගේ වැඩවල තියෙන 아무තනික රටාවක්. ඒ නිසා මේ අර අපිට උනත් හරිම පහසුයි ආවට පස්සේ. ඒ නිසා මෙතෙන් එන්නේ කියලා තමයි මම හැමෝටම ආරාධනා කරන්නේ. විශ්වාසයෙන් කියනවා අවිල්ල බෙහෙත් ගන්න ඔයාලට සුවයක් ලැබෙයි කියලා. අනිවාර්යෙන්ම සුව වෙනවාමයි. හරි. අම්මට ගොඩක් ස්තුතියි. තව නොදන්න අය වෙනුවෙන් මෙහෙම අදහසක් පළ කරාට අපි ගැන විස්තරයක් කිව්වටත් ගොඩක් ස්තුතියි. හරි.